ආයිබෝන් කියලා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් බං YouTube නාලිකාවට වීඩියෝ තුනක් ගෙනල්ලා තිනවා ලස්සන කතන්දර තුනක් තියෙනවා බලන්න ලෑස්ති වෙන්න හරි හැමෝම වෙනුවෙන් පෙනී සිටිනවා විපක්ෂය වෙනුවෙන්ම මාලිමා JVP කාලකණින්ට විරුද්ධව මේ පැත්ත බලලා උදව් කරන්න අනිවාර්යයෙන්ම ගේමක් ගහන්න පුළුවන් පට්ට ගේමක් එල අපි නියම කතාවක් අහන්න channel එක subscribe කරන්න අනිවාර්යෙන් bell icon click කරන්න ඕක හැම වෙලේම මතක් වෙන්නේ නැහැ මට කියන්නේ හරි පළවෙනි වීඩියෝ එක දෙන්න හදන්නේ දැන් තාර නැති හින්දා පාර හදන්න බෑලු අපි මේවා අහපු කතන්දරද බං මීට කලින් අහපු කතන්දරද මේවා කවදද මහින්ද හරි රනිල් හරි එහෙම නැත්නම් හිටිය මෛත්‍රීපාල හරි එහෙම නැත්නම් අපි දන්නේ නැති වයසක අය ගොඩක් අය දන්න ඒ මිනිස්සු හරි ඔහොම කතන්දර කිව්වද දැන් පාර හදන්න බෑලු තාර නෑලු එමු අරුණට ඉරානයෙන් තාර නැතුව පාර හදන වැඩ කොට උඩ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා කියනවා. කමල් සුරවීරගේ වාර්තාවක ඉරානයෙන් තාර නොලැබීම හේතුවෙන් මාර්ග සංවර්ධන කටයුතු අඩාල වීමේ ගැටලුවක් උද්ගත වී ඇති බව තමයි ඔහු ප්‍රකාශ කරන්නේ. මේ රැස්වීමෙන් අනතුරුව මහනුවර දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අදහස් දක්වමින් ප්‍රකාශ කරන ආකාරයට ඉරානයේ පවතින යුද්ධමය වාතාවරණය මත මේ ගැටලුව වඩාත් උග්‍ර තත්ත්වයකට පත්වීමට ඉඩ පවතින බවයි ඔහුගේ ප්‍රකාශයේ සටහන. ඉරානයේ විතරද බං තියෙන්නේ තාර වෙන ඇත්තෙම නැද්ද වෙන රටක් ඇත්තෙම නැද්ද එතකොට දැන් මුළු ලෝකේ රටවල් 200 ගාණක් තියෙනවා මේ හැමෝම මේ ඉරානයෙන් තමයි තාර ටික ගෙන්න ගන්නේ. ආපු කතන්දරද බං මේවා මීට කලින් උඹලට hina වෙන්න හොඳයි මේවා. අයියෝ මේ තරම් හිනස්සපු කාලකන්‍ය ආණ්ඩුව මේ ලෝකෙවත් ගන්න නැහැ බං. ලෝකෙවත් ගන්න නැහැ. දැන් දෙවෙනි වීඩියෝ එකට යන්න හදන්නේ මේ චාමරක එකක්. මේවා අපි ඉතින් චාමර ගැන අපි කතා කරත් නොකරත් අපි වීඩියෝ කළත් නොකලත් එයා ඒ ගමට වැඩ කරලා තියෙනවා. නැත්තම් මෙච්චර සුනාමියක් යද්දිත් මිනිහා එන්නේ නැහැ නේ. ඒක නිසා එයාගේ වීඩියෝ මම අනිවාර්යෙන් දානවා. මොකද මම අනික කැමති චරිතයක්. ඒක නිසා අනිවාර්යෙන්ම මගේ නාලිකාවේ ඉඩක් තියෙනවා චාමරට. යා. අර ඉස්සර තියෙනවා ඔය බස් කැඩුනම කොට උඩ එක්ස්ප්‍රස් කියලා තියෙනවා. බස් එක එක්ස්ප්‍රස් නමුත් නවත්තලා තියෙන කොට උඩ. ඉතින් අපි නැගිටලා පොඩි කාලේ ඒ නවත්තපු බස් වල නැගිට පුළුවන්. අපි අර ස්ටීන් එකෙන් බ්‍රුම් බ්‍රුම් ගාන බස් එක යන්නේ නැහැ. අපි බ්‍රුම් බ්‍රුම් ගාන. දැන් අනුර බ්‍රුම් බ්‍රුම් ගාලා ස්ටීන් එක කරගෙන බස් එක යන්නේ නැහැ. කොට උඩ එක්ස්ප්‍රස්. අනුර විතරක් try කරනවා කියන්නේ යන්නේ නැහැ බස් එක. මේක ඇවිල්ලා කොට උඩ එක්ස්ප්‍රස්. ඇත්ත නෙමෙයි. බස් එක යන්නේ නැහැ. අපි කරගෙන ස්ටීන් එක ගාලා පොඩි කාලේ නවත්තපු බස් එක නැගලා නාසාවට ස්ටීන් එක කලකලා කරගෙන බ්‍රුම් බ්‍රුම් ගාන. බස් එක කොට උඩනේ. ඒ වගේ ආණ්ඩුව කොට උඩ යන් අනුර try කරනවා කියන්නේ අනුර කොහෙද කියන්නේ. ලාල්කාන්ත අද එකක් කියනවා ඊළඟ දවසේ එකක් කියනවා ඊළඟට ඇවිල්ලා අර පොළොන්නරුවේ රාජ්‍ය නායකයා උදේට එකයි හවසට එකයි ඕගොල්ලන්ට උදව් කරන්නේ කොහෙද? පාදේ සභා මන්ත්‍රීවරු 5000ක් ඉන්නවා. පාදේ සභා නගර සභා. මේ මේගොල්ලෝ දන්නවා. රුපියල් 15000 ඒවා ඔක්කොම කලවත්තර. 15000 ගානේ ඔක්කොම පෙළත්තර ගන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ධන දීමනා මේ දීමනා ඔක්කොම අරගෙන අරුන්ට ලක්ෂයක් දෙන්න. උන් ලක්ෂෙන් තෙල් ගන්නත් ඕන. උන් ලක්ෂෙන් ළමයින්ට කන්න දෙන්නත් ඕන. උන් කොළඹ යන්නත් ඕන. රැස්වීම් වලට යන්නත් ඕන. දේශපාලනය කරන්නත් ඕන. දැන් මාදි වල මට කිව්වේ පාර්ලිමේන්තුවේ ඒ පිටපසු පෙළ මෙව මට කියන්නේ ඕක. දැන් පාර්ලිමේන්තුවේ මාදි වල ගෙවල් දින 100 ගන්න. දැන් මේවට කිව්ව මහා මන්දිර කියලානේ. මේගොල්ලෝ කියන්නේ ඉතින් අරවා මේවා කියලා ඉන්න කියලා කිව්වනේ. මේවා නිකන් මෙහෙම තියෙන ලයින් කාමර වගේ කාමර උඩ එකයි යට එකයි කුසියයි. දැන් මං ඉන්නේ ඉස්සරහ පෙළියේ. දැන් මම බලනවා මේ ඉස්සරහන් ඉතින් ඔය පොඩ්ඩක් සද්දයක් බද්දයක් යනවා. ඉතින් දන්නවනේ අර ප්‍රෑට හවසට මොනවන්නේ. ඇයි ලිපපත්තු වෙන්නේ නැහැ. ඩ්‍රයිවර් කෙනෙක් එනවා. ලිපපත්තු කරන්න කොහොමද? උදේට කරනවා පාර්ලිමේන්තුවේ, දවල්ට කරනවා පාර්ලිමේන්තුවේ, තුනට තේබනවා. අයිලොක දිනා. කොහොමද? එහෙම නෙතුන දොස් කියන්න බෑ. එහෙම ඒක කොහොමද ඕගොල්ලොන්ට කරන්නේ? මම මන්ති කෙනෙක් කිව්වා. අපි කොහොමද මගුල් ගෙදර යන්නේ? මගුල් ගෙදර ගිහිල්ලා නිකන් කන්න වෙන්නේ. දාන ගෙදර ගිහිල්ලා නිකන් කන්න වෙන්නේ. උස්සෝයට ගිහිල්ලා නිකන් තමයි. ඒකට කොහොමද මිනිසුන්ට කරන්නේ? අරෙන් තිල්ලා තින්න කොල්ලෝ වල ඉන්නේ බඩු ගන්න ඔක්කොම. එතෙන් පුදුම සල්ලියක් මිනිසුන්ගේ සල්ලි ගන්න. එහෙමනම් මේවට විරුද්ධව වෙනම නඩු දාන්න ඕනේ. මේ අනුන්ගේ සල්ලි රජයේ සල්ලි නෙමෙයි. එක තැනක රැඳලා ගන්න. මේ රජයේ සල්ලිනේ බෙදලා යන්න ඕනේ. දැන් මේ සල්ලි බෙදෙන්නේ නැහැ නේද කියන්නේ. මේ ඔක්කොම ගිහලා අතෙන් යන්නේ වක්කඩේ කරුවා. කවුගේ කාලේ 75 ටින් එකතු කරන්න ආයෙ ටින් එකතු කරන්න ආයෙ හොම්බ නැති වෙනවා. ආයෙ ටින් කැලි එකතු කරන්න බෑනේ. ආයෙ මේගොල්ලෝ දන්නවා ආයෙ 75ක් අපිට නෑ වැඩේ වැරදිට කියලා. මං ආස චරිතයක්. චාමර මං ආස කැමති චරිත කිහිපයක් ඉන්නවා. JVP මාලිමා එකේ නම් එක එකක් නැහැ. ඒක පුදුම සහගත සීන් එකක්. එක එකක් නැහැ. හැබැයි මම මේ චරිතවලට කැමති ඒ කැමති චරිතවල වීඩියෝස් අනිවාර්යයෙන්ම නාලිකාවේ දානවාමයි. නියම කතන්දර යන්නේ අපි චාමර්ලා මේගොල්ලන් කතන්දර ආදී අපිට මාර රිලැක්ස් එකක් එනවා. ඒකයි මම ඔයගලන්ට මේ චාමර්ගේ වීඩියෝ අරන් එන්නේ. දැක්කොත් අනිවාර්යයෙන්ම මම අරගෙන වෙනවමයි වීඩියෝ එක. අපි වීඩියෝ එක ගමු. අවසාන එක බලන්න. නාමල්ගේ කතාවක්. සමීක්ෂණ වාර්තාව අනුර කුමාර ජනාධිපතිවරයාගේ 75ක් මිනිස්සු කැමති. බෑ රටෙන් 50ක් බඩගින්නේ. පොතේ යන්නේ. මෙතන. ඥානන්දගේ කවි ටික හරි. හොඳයි. මට කවි කියන්න බෑ. මම බැරි වැඩ කරන්න යන්නේ නැහැ. හැබැයි අද බැරි වැඩ කරන්න අපේ හාමුදුරනේ ආණ්ඩුවක් ආවා. අසීමිත බොරු කිව්වා. අපේ හාමුදුරනේ මේකට ජනතාවට වැඩිම ඉතිහාසෙ බොරු කියපු ආණ්ඩුව තමයි මේ ආණ්ඩුව. ආණ්ඩුව බලේ ඉන්නත් බොරු කියනවා. තමන් කියපු බොරුව වහ ගන්න තව බොරුවක් කියනවා. එක බොරුවක් කියලා ඒ බොරුව වහ ගන්න තව බොරු 100ක් කියනවා. ආණ්ඩුව තමන් වෙච්ච පොරොන්දු ඉටු කර ගන්න බැරි වෙනකොට මර්ධනය කරන්න පටන් ගන්නවා. අපි පරීක්ෂණ වලට බය නැහැ. මොකද අපි දන්නවා අපි නිර්දෝෂී. අපි ඕනෑම පරීක්ෂණයකට මුහුණ දෙනවා. හැබැයි ආණ්ඩුව බොරු සාක්ෂි හදන්න බෑ. සාක්ෂි කරුවට බලපෑම් කරලා බොරු කටඋත්තර ලියා ගන්න බෑ. ආණ්ඩුවේ න්‍යාය පත්‍රය තමන් කියපු බොරුව තහවුරු කර ගන්න බොරු සාක්ෂි හදනවා. ඒ පිළිබඳව ආඩම්බරෙන් කතා කරන ආණ්ඩුව. තමන්ගේ බොරුව පිළිබඳව. දැන් ආණ්ඩුව ආපු වෙලාවේ මේ ජනකලගෙදරත් පොලිසියෙන් එළෙව්වනේ. හැමතැනම හොයනවා. මොනව හොයනවද දන්නේ නැහැ. තමන්ට විරුද්ධ දේශපාලන මතයක් තියෙන කෙනෙක් ගමේ ඉන්නවද?
ඔව් මර්ධනය කරන්න හදනවා. ගමේ ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැහැ. අද ගොවි ජනතාව අසීරු ආර්ථික පසුබිමක ජීවත් වෙන්නේ. ආණ්ඩුවම කරන සමීක්ෂණ වාර්තාවල තියෙනවා රටෙන් භාගයක් බඩගින්න ඉන්නේ. ගම්වල දෙමව්පියන්ගේ දරුවන්ට කන්න තුන් වෙන කන්න විදියක් නැතුව ඉන්න බෑ හම්දුනේ. ආර්ථික පීඩනය අසීමිතයි. ආණ්ඩුව නෙවෙයි ඒකට උත්තරයක් හොයන්නේ. සමීක්ෂණ වාර්තාවල ජනාධිපතිතුමාගේ අන්න කුමාර ජනාධිපතිවරයාගේ 75ක් මිනිස්සු කැමති. හැබැයි රටෙන් 50ක් බඩගින්නේ. ඉතින් මේක මොකද්ද ගැලපෙන්නේ? 75 අනිත් පැත්තට දන්නේ නැහැ. අද රටේ ජනතාව අසීමිත පීඩනයකින් ඇත්ත කතාවන්නේ. ඉතින් මචං විපක්ෂයේම 140 ගානයි එතකොට කොහෙද අනුරට ඡන්දය හම්බුනේ ඈ අනුරට ඡන්දය හම්බුනේ 140 ගානයි. ඒතකොට දැන් 75ක් කැමතුනේ කොහොමද බං? දැන් අපිට කන්න නැතුව ඉන්නවා. ඇයි දැන් විපක්ෂයේ හිටපු මිනිස්සු ඔක්කොම අනුරට කැමති වෙලා ඉන්නද කියන්නේ? නෑ ඒ 142 නුත් ගානක් අඩු වෙන්න ඕනේ. නේ? දැන් ඇත්තටම ඡන්දයක් තිබ්බොත් මම කියවනේ මගේ නාලිකා මම ඔක්කොම නතර කරලා මම පැත්තකට වෙනවා කියලා. ඡන්දයක් තියලා JVP මාලිමා මේ ආණ්ඩුව දින්නොත් මාව රිපෝට් කර කර ඉන්න ඕනේ නැහැ ඕගොල්ලෝ. මමම channel ටික ඔක්කොම delete කරනවා. ඒ කියන්නේ channel වල නම් වෙනස් කරන්නෙත් නැහැ. එහෙම ලයින් එකක් නැහැ. ඔක්කොම delete කරනවා. මොකද මට දේශපාලනේ තීත්තයි එතකොට. ඒක නිසා එච්චර විශ්වාසව කියන්නේ. ඡන්දයක් තියලා බලන්න මිනිස්සු කොහොමද හැසිරෙන්නේ කියලා. ලෝෙත් ඉතින් ආයි හොයාගන්නත් බැරුව යනවා JVP මාලිමා කියන කණ්ඩායම. හොයාගන්න බෑ. උපරිම මචං ඔය 159න් ඔය 160න් 10 දෙනෙක් එයි. 10 දෙනෙක් ඒ උපරිම ඔය ලොකු ලොකු අපි ඔය කොච්චර බැන්නත් ලාල් එහෙම නැත්නම් හඳුන් වගේ ඒ වගේ මිනිස්සු කොහොම හරි 10 දෙනෙක් විතර එයි 2029. හැබැයි 2034 ඒකත් නැති වෙලා ගිහිල්ලා අන්තිමට අනුරයි ආයි තව කවුරු හරි එකෙක් දෙන්නෙක් තුන් දෙනෙක් තමයි ඉතුරු වෙන්නේ. ඕක තමයි ඇත්ත කතාව. රියැලිටි එක. ඇත්ත රියැලිටි එක. අද එහෙනම් වැඩසටහන අවසන් කරනවා. ඔයගලන්ට පුළුවන් මේ පැත්තවල උදව් කරන්න. මේක සම්පූර්ණයෙන් JVP කට විරුද්ධ මාලිමාවට විරුද්ධ සම්පූර්ණ විපක්ෂයත් එක්ක එකතු වෙලා යන නාලිකාවක්. ඔයාලා අලුත් කණ්ඩායමක් වුණත් අලුත් කෙනෙක් වුණත් පරණ කණ්ඩායමක ඒත් අලුත් කෙනෙක් නා. මේ පැත්ත බලලා ඔයාලට ඒ විස්තර තියෙනවා බලලා කරලා මාව සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙනම් අද වැඩසටහන ඉවරයි. අපි හෙට හමු වෙමු.